අද මම මගේ අමුබණ වීඩියෝ මාලාව ඔස්සේ අමුබණක් නෙවෙයි අතරම බණක් මම කරන්නේ අද. මොකද අද ඉල් පොහොය දවසේ මම වාරිපොළ බන්ධනාගාරයේ දහම් පාසලේ උගන්වන හන්දා ඒක සුබසා සංගමයේ මට ඊයේ ආරාධනාවක් කරා. සිරකරු ආසන්න වශයෙන් 30ක් වගේ සිල් ගන්න සිල් ඇඳුම ඇඳලා අච්චු ඇඳුම මේ සිල් ඇඳුම ඇඳලා ඒකට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා බණ කියන බණ ඉවරනාට පස්සේ 9:45 විතර වෙලා මට පැයක් විතර දේශනයක් කරන්න කියලා. ඒ කියන්නේ 10:45 වගේ වෙනකම්. ඉතින් මම හරි සතුටෙන් මේ වෙනදා වගේ නෙමෙයි මගේ ෆෝන් එකත් හොඳටම charge කරගෙන ගියා මේක වීඩියෝ කරගන්න. නමුත් ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ අතුරට බන්ධනාගාර අධිකාරිතුමාගේ අවසරේ නැතුව. අවසරය ගන්න දෙන්නේ නැහැ බන්ධනාගාර අධිකාරිතුමා අද නිවාඩු පොය හන්දා. බාර මමත් තීරණය කළා අපරාධෙට මේ කරපු දේශනේ මම ගෙදර ඇවිල්ලා ගෙදරදී ගෙදර හිර ගෙදර වගේ කියලා හිතාගෙන ගෙදරදී කරලා මේ වීඩියෝව මේ මුදාහරින්න. දැන් මම ඒ විදිහට දැන් කරන්න පටන් ගන්නයි හදන්නේ. තව පොඩි දෙයකට මුහුණ දෙන්න උනා පොඩි අභියෝගයකට. මොකද යම් වරද කියන්නේ කැමතිනේ. යම් කිසි වරදකට සිරගත වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒ මං හිතුවේ නෑ ඒ දෙනමත් ඇවිල්ලා වාඩි වුණා මේ මගේ ධර්මදේශනයේට. සිරකරුව නම් පැදුරවල වාඩිලා ඉන්න සිල් අරගෙන අර ස්වාමීන් වහන්සේලාගෙන් අත පුතු දෙකක් තියලා ප්‍රමාත්තුට වාඩිලා ඒ දේශනේ පටන් ගත්තා. ඉතින් දැන් මම ඔන්න මේ දේශනේ දැන් හිරගෙදර කියලා හිතාගෙන කරගෙන යන උත්සාහයක් ගන්න උත්සාහය සාර්ථක වෙයි දන්නේ. මොකද එක තැනක කරපු කතාවක් තවත් තැනක ඒ විදිහටම කරන්න අමාරුයි. මොකද අලුත් කරුණු එකතු වෙනවා අරක විච කරුණු අඩු වෙනවා. ඉතින් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ධර්මදේශනයක් කරනකොට කවුරු කරත් මේ දේවාරාධනාව කරන්න ඕනේ. මගේ දේවාරාධනාවක් කියන එක සිරකරුවන්ට කියලාම තමයි කියෙව්වේ. මේ දේවාරාධනාව ඕන කෙනෙක් දන්නවනේ. මේක මම ටයිප් කරලා ලොකු අකුරෙන් ලෙමිනේටින් කරගෙන ගිහලා සිරකරුවෙක් ඉස්සරහට ගෙන්නලා මේක කියෙව්වා. ඊළඟට මට අවශ්‍ය වුණා මේ දැන් මම දන්න හොඳටම මං වගේ ගිහියෙක්ගෙන් බණ අහනකොට ස්වාමීන් වහන්සේලා මානසික වැටෙන අපි මහාන වෙලත් මේ පිටින් ආපු ගිහියෙක්ගෙන් බණ අහන එක මොකද්ද කියලා ඒගොල්ලෝගේ හිත සනසන්න මම එක් දෙයක් කිව්වා ඔයගොල්ලන්ට. දැන් ඒක මම දැන් පටන් අරගෙන දැන් ඉරගෙදර ධර්ම සාකච්ඡාව කරන විදිහට මම කරනවා. හොඳේ මොන මෙතන ඉඳලා. වෙනදා මම ඔයගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? පුතේ, අයියේ, මල්ලි, ඊළඟට තාත්තේ, මාමේ, බාප්පේ. මම අද එහෙම නෑ. අද ඔයගොල්ලෝ සිල් අරන් ඉන්නේ. අද මම සර් කෙනෙක් නෙමෙයි අතර මෙතෙන්ට මේ මම ඔද ඔයගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්නේ උපාසක මහත්තයෝ කියලා. මුලින්ම මම කැමති මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ යම්කිසි මානසික වැටීමක් තියෙනවා නම් මේ අපි මෙයාගෙන් බණ අහන්න මොකද කියලා අපි චීවරධාරී වෙන විදිහ කියලා ඒක නැති කරගන්න මේ චූටි කතාව කියන්න. මොකද්ද කතාව? බුදුහාමුදුරන්ගේ දවස සීල ව්‍යාපාරයක් කරගෙන ගිහපු දවසක එක්තරා නෙමෙයි චිත්ත කියන උපාසකයා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. බුදුහාමුදුරේට උත්තර දීලා තියෙනවා. එපාර බුදුහාමුදුරුවෝ චිත්තගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තිනවා. චිත්තත් ඒවට නිවැරදිවම උත්තර දීලා තිනවා. බුදුහාමුදුරුවෝ චිත්ත ගැන කොච්චර පැහැදුනාද කියනවනම් බුදුහාමුදුරුවෝ චිත්තට කියලා තියෙනවා. ඔබ සංඝයා වහන්සේලාට බණ කියන්න කියලා. එතකොට දැන් මේ ඔබ වහන්සේලා දෙපළ මේ කනස්සල්ලටපත් වෙන්න එපා. ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේලාට බණ කියන්න. මේ ගිහියෙකුටත් පුළුවන්. හැබැයි ගිහියා ප්‍රඥාවන්තයෙක් කියලා. දැන් මේ චිත්ත වගේ මම මහා ප්‍රඥාවක් තියෙනවා කියන එක ඔප්පු කරන්නේ මේක කියන්නේ ඔබ වහන්සේලාගේ දුක් ගැන ඔබ වහන්සේලාගේ මානසික විදවැටීමක් තියෙනවා ඒක නැති කරන්න මම මේ කියන්නේ. ගන්ද ඒකේ තව කිසිම දෙයක් හිතේ කහටක් තියාගන්න එපා. ඊළඟට මේ ඔබ වහන්සේලා දැනගන්න මේ අද පොයේ මේ වැදගත් ඔබ වහන්සේලා මේකට විස්තරයක් කරන්න මට වැඩි ගැලපෙනවා. අද පොය දවස ගැන වැදගත් අද පොය ඉල් පොය වැදගත් වෙන්නේ මොනවද කියලා ඇයිද කියලා අපි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මම. මේ පොය 12 හැම පොය 12ටම වැදගත්කමක් තියෙනවා. දැන් වෙසක් පොය වැදගත් වන්නේ ඇයි? පොසොන් පොය වැදගත් වන්නේ ඇයි? අසල පොය වැදගත් වන්නේ කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. අසල පොය නම් ඉතර දන්නේ නැහැ ඔයගොල්ලෝ. අසල පොය සිද්ධාර්ථ කුමාරයා පිළිස්න ගැනීම, ගිහිගේ හැරයන් මේ වගේ දේවල් තියෙනවා. අනිත් පොය ඔක්කොටම මොකක් හරි සිද්ධියක් තියෙනවා විශේෂ සිද්ධියක්. උදාහරණයක් විදිහට එක්ක ආනන්ද හාමුදුරුවෝ පිරිනම්පාල එක්ක ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත්වලා එක්ක සරුවත් හාමුදුරුවෝ පිරිනම් පාලක සරුවත් හාමුදුරුවෝ රහත් භාවයට පත්ව එක්ක ප්‍රජාපති මහානෙක් දවසේ ප්‍රජාපති පිරිනම් පාලකයන් වගේ පොය 12ටම සිද්ධි තියෙනවා. ඉල් පොයටත් තියෙන සිද්ධි තුනක් ප්‍රධාන සිද්ධි තුනක්. මොකද්ද? එකක් තමයි අපේ මෛත්‍රී බුදුහාමුදුරේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගන්න අසල පොය මේ ඉල් පොය දවසේ. ඊළඟට තුම්බෑ ජටලිය দমনය කරන්න අපේ බුදුහාමුදුරෝ ඉල් පොය දවසේ. ඊළඟට ප්‍රථම රහත් සැටනම ධර්ම ප්‍රචාරයට යවන්නේ ඉල් පොය දවසේ මේ චරිත බික්කවේ චාරිකම් ඒකෙන්නේ එතකොට. ඕක තමයි අද තියෙන පොය වැදගත්කම ඉස්සෙල්ලා කතා කරන්න බෑ. ඕක තමයි වැදගත්කම.
ඊළඟට දැන් සාමාන්‍ය ජනයාට බණ කියනවා වගේ නෙමෙයි සිරකරුවන්ට බණ කියන ටික ඒගොල්ලෝ ටාගට් කරලාම බණ කියන්න ඕනේ. දැන් මෙතන 100ක් ඉන්නවනේ 100ම මානසිකව වැටලා තියෙන්නේ. මොකද වැටලා තියෙන්නේ? අපි දැන් හිරේ වැටලා අපි නිදහස් වුණාත් අපිට සමාජය අමුතු විදියට සලකන්නේ. අපි දිහා සමාජයේ අමුතු විදියට බලන්නේ. අපි ගණන් ගන්නෑ මේ අපිට කිසි මේ සැලකීමක් නැහැ සමානයි. අපි දිහා වපරහෙන් බලන එක. එහෙම හිතන්න එපා. මේ හිරේ වැටීම සාධාරණීකරණය කරනවා නෙමෙයි. හිරේ වැටීම හොඳයි කියනවා නෙමෙයි. නමුත් හොඳ එක සමාජයේ හොඳ එක කොහොමත් හොඳයිනේ. නමුත් නරක මිනිහෙක් හොඳ වුණොත් එහෙම නෙමෙයි. අර හොඳ එකාට වැඩි ජනප්‍රිය හොඳ එකාට වැඩි ඉහළට එනවා නරක එකෙක් හොඳ වුණොත්. ඒ ස්කූල් එකත් එහෙමයිනේ. ඉතාලම දුර්වල ළමයෙක් කොහොමද හොඳට අර හොඳයි කියන ළමයට වැඩි පාස් වුණොත් ඒ ළමයානේ හයිලයිට් වෙන්නේ. ප්‍රින්සිපල් පවා ඒ ළමයාටනේ ප්‍රශංසා කරන්නේ. ඕගොල්ලෝ මේ මොකක් හරි හේතුවක් නිසා නරක වෙලා ආයේ තමන්ගේ අඩුපාඩු දැනගෙන හොඳ වුණොත් ඕගොල්ලෝ අරගොල්ලොන්ට වැඩි ඉහළට එනවා. මේක බුදුහාමුදුරුවෝ ධම්මපදේ කියලා තියෙනවා. ධම්මපදේ දේශනා කරලා තියෙනවා. මේක මම දන්නේ මං කලින් ගන්න දහම් පාසල ළමයි ඉන්න දහම් පාසලක ඒ දහම් පාසලේ මම කියන්නේ 6 වෙනි ශ්‍රේණියට. 6 වෙනි ශ්‍රේණියේ පෙළ පොතේ තියෙනවා ධම්මපදේ ගාථාවක්. ඒක පටන් ගන්න සෝච පුබ්බේ පමුද්දිත්තා කියලා. ඒ ගාථාවෙන් තනි කර කියන්නේ ඕනම නරක මිනිහ ඕනම නොසන්ඩාලෙක් තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන තමන්ගේ දුර්වලකම් හදාගෙන හොඳ මාර්ගයට වැටුනොත් එයා මේ අපි කියනවා නෙමෙයි හොඳේ බුදුහාඳුර කියපුවා. හොඳ මාර්ගයට වැටුනොත් එයා බබලනවලු කළු නිකම් වලාකුලෙන් නෙමෙයි කළු වලාකුලෙන් මිදුණු පූර්ණ චන්ද්‍රයාසි. ඔක මට මතක තියෙන හේතුව තමයි ඔක පුරු විභාගයටත් ආව මම ගන්න පන්තියේ අතු පොතේ තියෙන ওই ගාතාව. ඒ ගාතාව මම කියන්නම් දැන්. සෝච පුබ්බේ පමුද්දිත්තා පච්චාසෝ නප්ප මච්චති සෝයමන් ලෝකම් බහාසති අබ්බෝ මුත්තෝච චන්දිමා. නිකන් මේ කළු වලාකුලින් මුතුණු පූර්ණ චන්ද්‍රයාසේ බබලනවලු. නරක කෙනෙක් වැරදි කෙනෙක් හොඳ මාර්ගයට වැටුණොත් අබ්බෝ මුත්තෝච චන්දිමා. චන්දිමා කියන්නේ සාමාන්‍ය චන්ද්‍රයේ පූර්ණ චන්ද්‍රය. ඒක හන්දා ඕගොල්ලෝ මේ අඩුපාඩු හදාගෙන එළියට ගිහිල්ලා මම දන්නේ මොන වරද කරලාද කියලා ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන උදාහරණයක් ඕගොල්ලෝ ගංගේ විකුණලා ඇවිල්ලා නම් ඒක නවත්තලා වෙන එකකට විකුණන්න හරි මොකක් හරි ලුල් පඩියක් දාගන්න හරි කරන්න. කසුප් විකුණන ඒක නවත්තලා වෙන එකකට බයින්න කුඩු විකුණන ඒක විකුණලා වෙන එකකට බයින්න. උනාම ඕගොල්ලෝ බැබලේ ඔය ගාතාවේ කියන දේ බොරු නෙමෙයිනේ. මේකට හොඳම උදාහරණ කතාවක් මේ නිදාන කතාවක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන උපාලිතරුන් වහන්සේ කතාව. නමුත් ඒ කතාව මම කියන්නේ ඊට වැඩිය ඕගොල්ලෝ හැමෝම දන්න උදාහරණ කතාවක් මම කියන්නම්. මේක හැමෝම දන්න සිද්ධියක්. ඕගොල්ලෝ හැමෝම දන්නවනේ සනත්ජය සූරිය ක්‍රිකට් ක්‍රීඩකයා අපේ. එයා කොහොමද මුලින් 0යි ඊළඟ මැච් එකේදී 1යි ඊළඟ මැච් එකේදී 2යි 3යි 5යි ආයේ 0.3යි බැට් එක අල්ලන විදිය වැරදි කකුල තියන අහනේ මේ බැට් එක තියන්නේ අපි දන්න 13න් 15 කාලේ ඉඳන් අපිට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන ගුරුවරු කියනවා කකුලයි බැට් එක අතර ඇහැපිය ගහුවා වගේ තියෙනවනේ චූටි ඩක්කක් තියන්න එපා තිව්වක් බෝල එතනින් රිංගනවා ඉස්සරම සනත්ජය සූරිය මේ බෝල එකට ඩිෆෙන්ස් කරනකොට කකුලයි බැට් එක අතර තියෙන අඟල් තුන හතර බෝල එතනින් යනවා අන්තිමට එයා සියලුම අඩුපාඩු හදාගෙන පූර්ණ චන්ද්‍රයාසය බබලනා නුල් ලෝකෙම කළු වලාකුලින් මිදුණු පූර්ණ චන්ද්‍රයාසය කියන එක ජයසූරියට විශේෂයෙන්ම ගැලපෙනවා. ජයසූරිය කළුයිනේ හරියට හරිය උදාහරණය. ඕක උපාලිතරුන් වහන්සේ කතා කරනවා ඕගොල්ලෝ ඕක මේ මතක හිටින්නේ නැහැ. දැන් ඔන්න ජයසූරිය කතාව මතක තියාගන්න. ඊළඟ එක තමයි හැබැයි ඕගොල්ලෝ මේක ආභරණයකට ගන්නවා. දැන් මෙහෙම හිරේ වැටෙන එක උපතරක ඕක අනිත් පැත්තත් ඒ වගේ තමයි හොඳේ. දැන් ওই හිරේ වැටෙන මිනිස්සු කියන කතාව තමයි එළිය ඇවිල්ලා මදුවිත පානය කරන තැන්වල අපිට ඕන තරම් අවිලා දෙනවා. අගමැති හිරේ ගියා, ජනාධිපති හිරේ ගියා, හමුදාපති හිරේ ගියා, ගුවන් හමුදාපති හිරේ ගියා, නාවික හමුදාපති හිරේ ගියා. ඒ විතර නෙවෙයි නෙල්සන් මැන්ඩලා හිරේ ගියා කියලා හිරේ ගිහිපේ සාධාරණය කරන්නේ. නෙල්සන් මැන්ඩලා හිරේ ගියේදී එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලෝ ලොකු මිනිස්සු. හමුදාපති හිරේ ගියාට ඒක එයාට ප්‍රශ්නේ එයා ලොකු මිනිස්සු. අපි ඕගොල්ලෝ වගේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු හිරේ ගියොත් ඒක අපිට කැලලක් වෙනවාමයි. අපි සාමාන්‍ය මිනිස්සු. අපිට කැලලක් වෙනවා නම් කමන්නේ හිරේ වැටිච්ච මිනිහාගේ අයියාගේ පුතා ඉවරයි, මල්ලිගේ පුතා ඉවරයි, බාප්පගේ පුතා ඉවරයි, නංගිගේ පුතා ඉවරයි, නංගිගේ දූ ඉවරයි, අක්කාගේ දූ ඉවරයි. ඕගොල්ලෝ බලන්න මේ වැදගත් දැන් මේ හිරගෙදර තියෙන වැදගත්ම ලොකුම රස්සාවනේ හිරගෙදර SP මහත්තයාගේ රස්සාව. ඒ SP මහත්තයාට ඔය තනතුරට එන්න හම්බෙන්නේ එයාගේ ඥාතියෙක් මොකක් හරි හේතුවකට මේ උසාවි ගිහිල්ලා හිරේ ගිහිල්ලා ඕගොල්ලෝ කඩේක තියෙන මේක ගැසට් එකේ තියෙන ගහලා මම ගැසට් එක මට වෙලාවක් නැහැ නැත්නම් ඔය ෆොටෝ කරන් ගිහලා ඔයගොල්ලෝ පෙන්නනවා. පොත්සාපුකින් ඇප්ලිකේෂන් එකක් අරන් බලන්නකෝ එළියට ගිහපු දවසේ මොකද්ද කියලා තියෙන්නේ අන්තිමට. වැදගත් රස්ස. යුනිපු නිල ඇඳුමක් අඳින වැදගත් රස්සාවකට යනකොට ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන අන්තිමට ඔබ හෝ ඔබේ ඥාතියෙකු යම් වරදක් සම්බන්ධයෙන් උසා අධිකරණයකට කැඳවනු ලැබ හෝ කියන එක වැදගත් නේ. කැඳවනු ලැබ හෝ අධිකරණයකින් දඬුවම් ලැබ ඇද්ද? නැත්නම් ඒ පිළිබඳ විස්තර. දැන් කියයි දවස් 14 හිටියේ ඔප්පු උන්නේ සැක පිට හිටියේ සාක්ෂි නෑ ඒ වැඩක් මේ කතාව වැඩක් නැහැ ගිහිල්ලා තුනොත් ඇති අධිකරණයකට කැඳවුණු ලැබුවෝ දඬුවම් ලැබෙද්ද නිදොස් කරන දහස් කරත් වැඩක් නැහැ ගිහිල්ලා නම් ඒ හොරේ බලන්න දැන් ඉස්සර වගේ නෙවෙයි කොහොමද බොරු කියන්නද
දැන් අපි તો නෑ කියලා දැම්මයි කියලා. දැන් අද තට්ටු තුනේ දාන්නේ කම්පියුටරේට identity card එකේ නම්බරේ ගාලා ඔක්කොම අහුවෙන පැටි. ඉස්සරහ වල බොරු කියන තුන පොත් පෙරලා බලන්න ඕනේ. අනිත් එක අපි කාටවත් හොරා ඒ රස්සාවට ගියයි කියන්නේ වට අපිට අමතක ඔයා හොඳ තමුන්ලා හොඳ පුච්චලෙක් වුණත් වට අපිට මිනිස් පෙස්සන් ගහනවා නරක මිනිහෙක් වුණත් පෙස්සන් ගහන ඒ ජීවු රස්සාවේ ප්‍රධාන ආයතන වලට ඒගොල්ලෝ චෙක් කරලා බලන්න මේ කියන්නේ නැත්තද කියලා. ඊට හිරේ වැටීමේ හොඳ පැත්ත විතරක් නරක පැත්ත තේරුම් ගන්න තමන් කී දෙනෙක්ගේ අනාගතය අඳුරු කරලාද කියලා. කිසිම වරදක් නොකර තමන්ගේ ඥාති පුත්‍රයෙකුට හිතාම වැදෙන රස්සාවලට ඔය සිකියුරිටි වගේ වට ඇතහැයි අනිත් නිල ඇඳුම් අඳින කිසිම වැදෙන රස්සාවට යෑම බොහෝ විට බාධාවක් වෙනුනේ. බොහෝ විට සමහරවිට වෙන්න පුළුවන් වෙයි. අනිත් එක මේ ඕගොල්ලන්ට මේකේ මේකට ආයකෙන් ඔක ඔෆ් කරන්නේ අනේ සමා වෙන්න විනාඩියකට මේ මම මේ දහම් මේ ඉරකට ගිහිල්ලා ආපුවම ඒ ඇඳුම් පිටින් මේ කතාව මගේ අනිත් ෆෝන් එකට කෝල් එකක් කරන සමා වෙන්න. ඒ සමුන්නාන්සලාට මේ එළිය සමාජයේ ලොකු සේවයක් කරන්න ඕන. මේකේ තියෙන විපාකي ගිහින් කියන්නේ වැඩිපුරත් එක්ක. ඕගොල්ලෝ කියන්නේ බා අපිට තලපත් මාළු හම්බ වෙනවා, රැට කුකුල් මස් හම්බ වෙනවා, බෙහෙත් ටික දෙනවා, තේ එක හම්බ වෙනවා. ඒවා කියනවා මේකේ තියෙන දුක්බර බව කියන කර්කශ බව කියන්නේ. හිර ගෙදරට ඉන්න එක්කෙනෙක් නැවතුවත් ඕගොල්ලන්ට පිනස් සිද්ධ වෙනවනේ. එක්කෙනෙක් නැවතුවත් පින් සිද්ධ වෙනවා. මොකද මිනිස්සු ඔය කොච්චර කයි එකකවත් අපායට බය නොපෙනෙන අපායට එච්චර බය නම් පේන අපායට කොච්චර බය වේද? මේකේ තියෙන විපාකෙ ගිහිල්ලා කියන්නේ ඔය වතුර පයින්ට් පාලා හේව නාන්න දෙන ඒවා එහෙම කියන්න එපා. පහයි දෙන්නේ එහෙම බොරු කියලා පින් සිද්ධ කරගන්න පුළුවන් එක අවස්ථාවක්. මේ තලපත් මාළු දෙනවයි වෙලාවට ඒක දෙනවයි බෙහෙත් දෙනවයි මේ රැට කුකුල් මස් දෙන ඒවා කියන්න එපා. මේකේ තියෙන දුක්බර පැත්ත කියන්න. අනිත් එක ඕගොල්ලෝ මේකෙ විඳින දුක අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපිට. අපිට තරු පහේ හෝටලයක වෙඩින් එකකට ගිහලා පැය දෙකක් ඉන්න බෑ. ඕගොල්ලෝ කොහොමද මේකේ මාස ගණන් ඉන්නේ? ඒවා හදලා දෙන්න. පේන අපායට මෙච්චර බලන නොපේන අයට කොච්චර බය වේද මේ මිනිස්සු ඒකන්ද මේකේ තියෙන විපාය ගිහිල්ලා කියන්නේ. අනිත් එක මේ සමහරු කියනවා ඇත්තටම මේ සිරේ යන මිනිසුන්ගෙන් 110 15ක් ඉන්න කිසිම වරදක් කරලා නෙමෙයි හිරේ ගිහිල්ලා ඉන්නේ. අඩුව තාරේ මිනිමරුමට අහුවෙලා මිනිමත් දැකලා නැහැ. සමහරු කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ පොලිසියේ නඩුපටවල සමහර පැමිණිල්ලේ නීතිඥයාගේ දක්ෂතාවයට සමහර හිරේ වැටලා තියෙනවා. 110ක් 15ක්. අපි පව් කියලා කියනවා. මහා පොළොව හුලන්නේ නැත්නම් අපරාධ කියලා කියනවා. ඒක වැරදි අපි එහෙම කියන එක. ඒවා මේ යථාත්මවල කරපු පව් නිකන් හිරේ වැටෙන්නේ නැහැ මිනිස්සු. යථාත්මවල කරපු පව් තමයි මේ ආත්මේ පළ දීලා තියෙන්නේ. නිකරුණේ වැටලා නෙමෙයි. අනිත් එක මේ හිරේ වැටෙන එකම හේතුව මට තේරෙන විදිහට සත්තු බල්ලා පූසා මේ හරකා අලියා හිර කරා වගේ නෙමෙයි කුරුල්ලෝ නම් හිර කරන්න හොඳ ඔය අප ගන්න බැරුව ඉන්න කුරුල්ලෝ හිර කරලා යථාත්මේ කුරුල්ලෙක් හිර කරනවායි කියන එකේ බරපතලකම මම දැන් ඔයගොල්ලන්ට ගණන් හදලා පෙන්නන්න. ලංකාවේ භූමිය ලංකාවේ වපසරිය ගත්තොත් වර්ග සතුන් 25332ක්. හරිද? ඔයගොල්ලෝ හිතන්නකෝ වර්ග සතුන් 25332ක නිදහසේ පියාසර කරන්න පුළුවන් සතෙක් මේ අඩිය කොට්ටකට හිර කරනවා කියන්නේ සැලලිහිණියයි කියලා හිතන්නකෝ. ඔය සැලලිහිණි කුඩු තියෙන අතරන් ගෙවල් වල දැන් නම් හදන්න බෑ. මේ වර්ග අඩිය කොට්ටකට හිර වෙලා ඉන්නේ. වර්ග 25332 නෙමෙයි අපේ ලංකාවට අයිති භූමි අහස ලංකාව වගේ කෙලින්ම උඩට නෙමෙයි හරියට කුඩේ ඉහළලා වගේ. ලංකාව වගේ 26 ගුණයක්. ඒ කියන්නේ වර්ග 25332 වැඩි කිරීම 26. ලංකාව සයිස් එකට උඩට නෙමෙයි ලංකාව වගේ 26 ගුණයක්. පියාසර කරන්න පුළුවන් සතෙක් අපි අඩිය කොට්ටකට නෙමෙයි බන්ධනාගාර සයිස් එකට කූඩුවක් ගහලා දැම්මයි කියන්නේ ඒත් තරද්ද. එහෙම කියන්නත් බෑ රටකින් රටකට යන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව කුරුල්ල මෙහෙ එනවා මෙහෙ කුරුල්ල ඕස්ට්‍රේලියාව යනවා. නිව්සීලන්ත වල කුරුල්ල මෙහෙ එනවා මෙහෙ කුරුල්ල නිව්සීලන්ත වල යනවා. ස්විට්සර්ලන්ත කුරුල්ල මෙහෙ එනවා මෙහෙ කුරුල්ල ස්විට්සර්ලන්ත යනවා. මේ ඔක්වෙච්ච දේවල් වන ජීවියකින් දැනට අවුරුදු 100 200 කලින් මාක් දාලා තින්ත ගාලා රබර් බෑන්ඩ් කකුලට බස්සලා චෙක් කරපුවා මේවා. ඒක සම්පූර්ණ සත්‍යයි. ඒ වගේ කුරුල්ලෙක් අපි හිර කරලා ඉන්නවා කියන්නේ කොච්චර ජරා වැඩක්ද කියලා. ඒතර කුරුල්ල නම් හිර කරන්න එපා. අනිත් සත්තු හිර කරන්න කොහොමද කියලා කියනවා නෙමෙයි. කුරුල්ලෝ හිර කිරීමේ ආදීනව තමයි මම ඔයගොල්ලෝ අද දැන් භුක්ති විඳින්නේ. අනිත් එක තමයි මේ අද ඔයගොල්ලෝ පන්සිල් අද ඔයගොල්ලෝ අටසිල් අරන් තියෙනවා. පන්සිල් වලට අමතරව මේ පන්සිල් අටසිල් දසසිල් හාමුදුරුවෝ පාවරද්දනේ. මේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා හැලුවපත් කරන්නේ උපාසකම්මල අවුරුදු 20 30 සිල් ගන්න උපාසකම්මල ඉන්න අටසිල් වරද්ද ගන්නවා. අපි පන්සිල් වරද්ද ගන්නවා. පන්සිල් වලට ශික්ෂාපද 3ක් එකතු වෙලා තමයි අටසිල් හැදෙන්නේ. අටසිල් වල තව දෙකක් එකතු වෙලා තමයි දසසිල් හැදෙන්නේ. මේ පන්සිල් වලට අටසිල් හැදෙන්නේ කොහොමද කියලා බලමුකෝ අපි ගණිතමය වශයෙන්. පන්සිල් පද 5ට අලුතෙන් එකතු වෙනවා අබ්‍රහ්මචර්යා ඊළඟට විකාල භෝජනා ඊළඟට උච්චාසයන මහාසයන ඊළඟට නච්ච ගීත වායත විසුක දස්සනමාලා ගන්ධ විලේපන ධාරණ වන්දන විභූෂණ අට්ටාන එකතු කරලා බලන්න 9ක් එනවනේ. ඇයි ඔයගොල්ලෝ අහන්නේ නැත්තේ? දැන් දහම් පාසලේ ළමයි නම් අහනවා. 9ක් එකතු වෙනවනේ. පන්සිල් පද 5යි අබ්‍රහ්මචර්යා 6යි විකාල භෝජනා 7යි උච්චාසයන මහාසයන 8යි නච්ච ගීත වායත විසුක දස්සන 9 නේ එක්කහුව කරාම. ළමයි නම් ඔක්කොම 9 කියලා අහන ඔයගොල්ලෝ අහන්නේ. 9ක් නෙමෙයි ගණන් හදන්නට බලන්න.
අබ්‍රහ්මචර්යා අපි පන්සිල් අපි ගිහියෝ විදියට ඉඳලා සාමාන්‍ය ගිහියෝ විදියට ඉඳලා පොය දවසට අටසිල් ගත්තාම උපාසක මහත්තයෙක් වුණාම එදාට කාමයේ සුමිච්ඡාචාරය අයින් වෙනවා. කාමයේ සුමිච්ඡාචාරය අයින් වෙනවා කියන්නේ එදාට මේ සල්ලාල කම යන්න පුළුවන් කම කියන එක නෙමෙයි. කාමයේ සුමිච්ඡාචාරය අයින් වෙලා අබ්‍රහ්මචර්යා එකතු වෙනවා. අබ්‍රහ්මචර්යා කියන්නේ බ්‍රහ්මචාරී නොවන. බ්‍රහ්මචාරී අබ්‍රහ්මචර්යා. බ්‍රහ්මචාරීගේ විරුද්ධ එක අබ්‍රහ්මචාරී. බ්‍රහ්මචාරී ජීවිතෙන් අයින් වෙනවා. බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ ගෙදර දරුවල් හදාගෙන අමුසන් සම්බන්ධකම් තියාගෙන ඒ ඇතුළේ ජීවත් වෙන විදිය. ඒ ශික්ෂාපදයේ එකතු වෙනවා කියන්නේ කාමයේ සුමිච්ඡාචාරය වැඩි දරුණුයි ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අබ්‍රහ්මචර්යා ශික්ෂාපදේ සමාදන් වුණා තමන්ගේ බිරිඳවත් ස්පර්ශ කරන්න බැරිය. ඒක එකතු වෙන්නේ කාමයේ සුමිච්ඡාචාරය අයින් වෙලා. ඒතකොට 9 ප්‍රශ්නේ 8යි උනේ. පන්සිල් පද 5යි, විකාල භෝජන, උච්චාසන මහචන 7යි, නච්ච ගීත වාද්‍ය. ඊළඟට ඔය 8ට 10ක් එකතු වෙලා තමයි ස්වාමීන් වහන්සේලා වෙන්නේ. දසසිල් හැදෙන්නේ. මොනවද ඒ ඉතුරු දෙක? ජාත රූප රජත පටිග්ගහන 9යි කෝ ඉතුරු එක. ඉතුරු එක හොයන්න බෑ හාමුදුරුවෝ මේ දෙනමට කිව්වත් වැඩක් නෑ. ඉතුරු එක හරිය අපබ්‍රංශයක් හොයාගන්නේ කොහොමද? ජාත රූප රජත පටිග්ගහන කියන්නේ මොනවද? ඔය මාල වරළු මුතු කරාපු දාන ඒවා රන් රිදී මුතු ගණික සල්ලි ටැටූ ගහන ඒවා සංග්ලාස් දාන ඒවා තමයි ජාත රූප රජත පටිග්ගහන. කෝ දැන් 9යි කෝ ඉතුරු එක. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හාමුදුරුවෝ 100කින් අහුවොත් හාමුදුරුවෝ ඕක දන්නේ 70ක් වගේ තමයි. ඔතනදී වෙන්නේ අපි අර සිල් ගත්තාම දෙනව නේද ශික්ෂාපදයක් නච්ච ගීත වායත විසුක දස්සන මාලා කියලා. අන්න එතනින් ඉස්සරහට තියෙන ටික කඩලා අරකට එකතු කරනවා. දස්සන මාලා කියන එක නවත්තලා දසිල් ගත්තාම කඩලා ගන්න ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ටාන. ගන්ධ විලේපන සෙන්ට් ගහන ඒවා. ධාරණ මණ්ඩන විභූෂණ අට්ටාන මේ මූණේ කඩතුළු තියෙනවා ක්‍රීම් ගහලා ආරෝපණය කරන හුටපත. විභූෂණ අට්ටාන ගන්ධ විලේපන දාන විභූෂණ අට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට ගන්ධ විලේපන ඒවා ඒක කඩලා අරගෙන අතෙන්ට එකතු කරාම අන්න 10 සෙට් වෙනවා. හරිද? ඊළඟට දැන් ඒ පන්සිල් අටසිල් දහසිල් ගැන ඔයගොල්ලෝ තේරෙනවනේ මේක හිතලා බලන්න. ඊළඟට තමයි මේ ගාථා කියන ඒවා උනේ අපි සිල් ගන්න අවුරුදු සමහර ආච්චිලා ඉන්නවා අපි ඉස්කෝලේ යන කාලේ සිල් ගන්නවා. උහේ ගාථා කියාගෙන යනවා. උහේ ගාථා කියාගෙන යන හන්ද තමයි ඔය ඝනසාරප්ප කිව්වම එහෙ ඝනසාරප්ප ගාථාවේ තියෙන පොඩි වචන පටලවිල්ල. මොකද අපි පොල්තල් පහන තියලා ඝනසාරප්ප කිව්වට ඝනසාරප්ප කියන්නේ ඇත්තෙන්න හයි වෙච්ච ද්‍රාවණ, හයි වෙච්ච ලික්විඩ්. උදාහරණ දෙන්න ගත්තොත් කපුරු, ඉටිපන්දන්, ලාකඩ. ඔය තමයි ඝනසාරප්ප කියන්නේ. ඕගොල්ලෝ අරංකලේ පන්සලට ගිහිල්ලා ආරංචියට ගිහිල්ලා තියෙනවා. අරංකලේ හාමුදුරුවෝ නියමෙටම පොල්තල් පහන පත්තු කරන ගාථාව කියන ඒ හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? ඒ හාමුදුරුවෝ ඝනසාරප්ප කියන්නේ ඒ හාමුදුරුවෝ කියන්නේ තෛලප්ප දිත්තේන. තෛලප්ප දිත්තේන තමයි නියම පොල්තල් පහන තියලා කියන්නේ. හැබැයි දැන් හැබැයි ඝනසාරප්ප වලට ගලපෙන පොල්තල් පහන් වගේක් තියෙනවා. මම දැක්ක මාස්පත පන්සල ඉස්සරහේ කඩවල තියෙනවා තෙල් වර්ග ඝන කරලා, හයිය කරලා, රතු පාට, කහ පාට, නිල් පාට. අන්න ඒවා ඝනසාරප්පෙට නියමයට ගලපෙනවා. දැන් ඕක අපි නියම හිතෙන් අපි දැන් ඕකට ඕගොල්ලෝ වාද වෙන්න යන්න එපා. කවුරුත් ඒ ඝනසාරප්ප කියලා ගාථා කියලා පාන්පත්තු කරන්න. ඊට පස්සේ එන්න මම නිකන් ඕගොල්ලන්ගේ දැනුමට කිව්වේ. ඊළඟට මේ ඒක තමයි ගාථා සම්බන්ධව නිරවුල් අවබෝධයක් නැහැ අපිට ඔය කියන එක කියනවා. ගාථාවල පොඩි පටලැවිලි දුර මට අහුවෙච්ච එක තමයි. ඊළඟට අවසාන වශයෙන් මම කියන්නම් කාල වේලාව යනවා මට පැය දීලා තියෙන්නේ. අපි මේ තෙල් පහන් පූජා කරලා, අනුකුරු පූජා කරලා, ඉටිපන්දන් ගහලා, කපුරු පූජා කරලා, කිරිබත් තියලා, ගිලන්පස තියලා, තවත් දේවල් තියලා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? කාගෙන් අහුවක් කියන්නේ නිවනේ කියලා. නිවන නෙමෙයි. හොඳට බලන්න ප්‍රාර්ථනා ගාථාවේ මොනවද කියලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන්නේ අපි මේ කරපු පින්ෙන් කුසලානි සංසයෙන් සසර වතනාතුරු නිවන් දක්නා ජාති දක්වා අපිට නරක ආශ්‍රයයක් හම්බෙන්න එපා. සත්පුරුෂය ආශ්‍රයයට හම්බෙන්න. අපිට නරක යාළුවෝ හම්බෙන්න එපා. ඔයගොල්ලන්ට හොඳට අත්දැකීම් තියෙන නරක යාළුවෝ හම්බෙලා නැහැ. ඔයගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා තින්නේ භාගයට භාගයක්. හොඳට ප්‍රාර්ථනා ගාථා වචන කියවන්න. ඉමනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය නිබ්බාන නිර්වාණි. සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වා අපිට සත්පුරුෂය ආශ්‍රයයට හම්බෙන්න එපා. මේ සත්පුරුෂය ආශ්‍රයයට හම්බෙත්තා අද්දම පුජ්‍යලයෝ නරක මිතුරු හම්බෙන්න එපා. හරි එච්චරයි මම මේ ධර්ම දේශනාව අවසන් කරනවා. සබ්බියෝතු විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවතු අන්තරාය සුඛී දීඝායුකෝ භව. භව සබ්බ මංගලං රක්ඛම් සබ්බ දේවතා සබ්බ උද්ධාන භාවයෙන් සබ්බ ධම්මාන භාවයෙන් සබ්බ සංඝාන භාවයෙන් සදා සත්තු භවන්තු. හරි. අසාවිත උසන්ති ස්තුති.